මම උදේම නැගිට්ටාද තේ එකක් බොන්න කඩේට යන්න. තේ එකක් බොන්න කඩේට යන්න මේ අපි දැන් යන්න යන්නේ කඩේට. අපි දැන් යනවා කඩේට. අඩි යාළුවනේ ඔයාලට පේන්නේ නැහැ මෙතන මොකක් හරි ඉන්නවා ඔයාලට ඒක පේන්න. ඔයා පේන්නේ නැති මෙන්න ඔයාලට ඉන්න මම ඒක ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන මොකක් හරි එකක් මොකක් හරි කොටුවක් තියෙන එකක් පේනවා නේ ඔයාලට. මම හිතන්නේ බස් එකක් එන්න ඕනේ. බලමු අපි. අඩේ යාළුවනේ බස් එක. ND නම්බරේ ND 5134. අඩි කවුද බං මෙච්චර අපරාධ කරලා තියෙන්නේ? ලස්සන බස් එකක්. වා පේන්නේ නැති මේ. ඉතින් යාළුවනේ අද අපි මේක හදන්න ගෙනියමු බලමුකෝ. අඩේ එකපාරට යාළුවනේ ස්ටාර්ට් වුණා. අපි බලමු ගෙනියන්න. පිකප් නේ පොඩ්ඩක්. ඔයාලට පේන්නේ නැති පිකප් නේ. පොඩ්ඩක් පිකප් ඒ වුණාට එච්චර නෑ. අර මේක හෝන් අඩේ හෝන් එකක් තියෙනවා බොයිස්. සිග්නල් උත් ඇඩ නේ. ඉතින් අපි දැන් ළඟයි මේ අපි හදන්න යන තැනට. පේන්නේ නැති දැන් අපි හදන්න යන තැනට ළඟයි. හිටුත් ඇඩමයි පිකප් නොවුනට බස්
ඉතින් යාළුවනේ අපි ගුණේ අයියාගේ පැරද්ද දාන්න ඉන්නේ. සිද්ධි මෝටර්ස් කියලා. ඉතින් අපි ගුණේ මේ ගාරාජ් බසුත් ගන්න. ගුණේ අයියේ ඕ කියන්නේ අයියේ මේ බස් එකක් ගෙනාවා මේ කැලේක මේ මිනිහෙක් දාලා ඒ බස් එක හදන්න ඔව් ඉතින් ඔයාලට මොකක්ද ඕනේ ස්ටිකර් එක මට ඕනේ අයියේ මැනික් කැටි ස්ටිකර් එක සතියක් ඇතුළට කරලා දෙන්න පුළුවන්ද? පුළුවන් මල්ලි. වැඩි නීටර සතියෙන් කරලා දෙන්න. හරි ඉතින්. ගුණේ අයියා අපිට හදලා දෙන්නම් කිව්වා යාළුවනේ. ඔය බලමු. මල්ලි ඔහොම ඉන්න. ආගේ පේමන්ට් එක කීයද? ආයේ පේමන්ට් එක කීයද? 15යි 500 දුන්නු. අයි. ගාන ලස්සන කරලා දෙන්නේ. මල්ලි බස් එක මෙන්න මේ අර දින බස් වලට එන්න එතනින් ගහන්න. ආයේ ගුණේ අපි එහෙනම් ගිහින් බස් එක සතියක් ඇතුළත සතිය දෙකක් ඇතුළත සතියක් ඇතුළත කරලා දෙන්නේ. ගිහින් බස් එක සතියක් ඇතුළත කරලා දෙන්නම් කිව්වා ස්ටිකර් කරන එක. ඉතින් අපි ආයේ සෙනසුරා දෙමු. සෙනසුරා උදේ මොයි ගුණේ අයියා අද දින අන්තනේ මේ වහලේ ටික හොඳට දෙනවා කිව්ව සෙනසුරාදා නයි. අපි බලමු ගුණේ ඉන්නවද. හෙලෝ ගුණේ අයියේ. මේ ඔයා ඉන්නවද අද? අයියා අර මම වාට අර දීලා ගිය අර බස් එක. අනික් කැටේ හදන්න ගියා. ඕමන්ඩි අද ඉන්නවා. ඉන්නකොද මේ වගේ විදිහට රවුනේ කියලා බලන්න. හරි එනවායි මං ඉන්නම්.
පාරත් යනගන්න ඕන බොයිස්. පාරත් යනගන්න ඕන. ගුණේ අයියේ අපි ආවෝ. ගුණේ අයියේ මම බස් එකේ තත්ත්වය දැන් මොකද? පොඩ්ඩක් ඇහැවැත්ත හැල්ලා බලන්න මල්ලි. ඔන්න මාත් එන්නම්. අට්ටි ගුණේ අයියා බස් එකේ මොකද්ද කරලා තියෙන්නේ? මේ විදිහට තමයි ඕන කියන්නේ මම මේ ලස්සනයි. ඔන්න මම වෙනන්න ඔය මම බස් එක මට ඕන විදිහ මේ තියෙන ගුණේ අයියේ. මේ තියෙන හරි එහෙනම් මේ විදිහට හදලා දෙන්නම් මේ මල්ලි. මේ විදිහට හදලා බලන්නකො. තව මේ වීදුරු ටික විතරයිනේ ගහලා තියෙන්නේ. වීදුරු ටිකයි එච්චරයිනේ. ලබන සන දෙන්නකො මල්ලි. මම බොඩි ඔක්කොම ටික ගහලා දෙන්නම්. හරි එහෙනම් මම ලබන සන දෙන්නම්. පේමන්ට් එක කරා 15,500 හෙලෝ ගුණේ අයියේ මේ සමුදනේ දෙනවලුයි. මම අර දැන් කඩේ ළඟ ඉන්නේ. ඔව් මන්දි. මේ සිවුරද සමුදනේ දෙනවලුයි. මම දැන් වල කඩේ ළඟට ඇවිල්ලා ඉන්නේ. මම ගාන බස් එකේ වැඩ ඔක්කොම ඉවර කරා. දැන් මට ඇවිල්ලා බලන්න තමයි තියෙන්නේ. ඔන්න ඇවිල්ලා බලන්න. ගුණේ අයියේ කලින් මල්ලි බස් එක දැන් ගානට ලස්සනට දාලා තියෙන්නේ. යංග මල්ලි බස් එක පෙන්නන්න එන්නකෝ. ටයිම් ඉතින් මේ තියෙන්නේ වගේ බස් එක වයිල්ලව විදියට හදලා තියෙනවා. වයිල්ලව නෙමෙයි කරලා තියෙනවා. එහෙනම් පෙන්නන්න මේ තියෙන්නේ. එන්නේ ඔය ටික මම ඉල්ලුවේ නෑ. මේ වඩේ යාළුවෝ මම ඉල්ලුවේ නෑ. ඒ ටිකත් එයා දාලා දීලා බ්‍රේක් ලයිට් එක නම් එද්දිම තිබ්බා. ඉතින් අපි ගුණේ අයියට තැන්ක් යූ කියලිමු. මේ ගුණේ මොඩිෆිකේෂන් කරන්න තියෙන තැනක් තියෙනවා. ඔව් මල්ලි මේ දැන් මම යන්නේ කොයි පැත්තටද? මම යන්නේ දැන් කළුතර පැත්තට. කළුතර පැත්තේ හරිද? කළුතර පැත්තේ තියෙනවා මේ ෂෙඩ් එකක් එක්ක පොඩි ගෑරේජ් එකක්. ඉන්න එතන තියෙනවා. වම් පැත්තේ. හරි. එහෙනම් අපි ගියායි. දැන් තියෙන්නේ මොඩිෆිකේෂන් ටිකක් කරගන්න. අපි දොරත් අරගමු.
ඉතින් මේ දැම්මලු මේ සුස් ගියලා ගියලා මෙච්චර පිකප් උඹට දැන් අපි ආයේ මේ වැත්ත ගන්නවා යන වැත්තට ඒ කියන්නේ රත්නපුරට යන වැත්තට වටරවුමෙන් අපිට ආයෙ යනවා පොට් එක දෙන්න ඊළඟට අපි දැන් තැනට ආවා අපි දැන් බස් එක පාක් කරගමු නම් හිව්වේ මොකක්ද පියසෙන්නේ පියසෙන්නේ කොහෙද පිය රත්න පියරත්නයේ ඔව් කියන්න කවුද මේ අර ගුණේ අයියාගේ මේ ගුණේ අයියාලා කියලා මේ බස් එක ස්ටිකර් කරන් ගත්තා දැන් මේ මට මොඩිෆිකේෂන් කරගන්න තියෙනවා හරිද ඒක තමයි මම මෙතනට ගුණේ අයියා කිව්වේ මේ
අලුමල් මං කරලා දෙන්නම් ඔයාලට මොනවද ඕනේ මේ බෆර් ටික දාන්න ඕනි බෆර් ටික දාලා සන් කැප් එකයි ෂෙල් එකයි සන් කැප් එකයි උඩ ලයිට් ටිකයි මේ මෙතන නිකල් එක තියෙන යට ඒකයි සයිඩ් මීටර්ස් ටිකයි වින්ඩෝ අර නිකල් ටිකයි මෙතන ස්පොයිලර් එක පිටිපස්සේ ඉව ටිකයි පුළුවන් හරි කරලා දෙන්නම් මල්ලි තව ඇතුලේ බුදු පිළිමයයි මේ ලැඩර් ටිකයි ඒ ටික දෙන්න තියන්න අර කාත් උලංගයි ලයිට් එක සුපිරියර් කරලා දෙන්න ඕනේ හරි මල්ලි මම කරලා දෙන්න ලබන සිකුරාදා සිකුරාදා මම කරලා දෙන්නම් ගැම්මටම කියලා පියරත්නගේ මේ අර රෙන්දා මේ මොඩිෆයි කරන්න ගෙනල්ලා දෙන්නට මැනික්කට කියලා බස් එකක් එන්නේ ගයිට් එකට කතා කරන්නේ හරිද මේ අද බස් එක හදලා ඉවරයි නේද හරි එහෙනම් මම දැන් ඉන්නම් ඉතින් බස් එක හදලා ඉවරයිලු අපි දැන් ගිහලා බලමු කොහොමද කියලා බස් එක ඔයාලටන අන්තිම තැනට යන්නේ අර පාර ඉරි ගන්නක් තියෙන ඉන්ටර්නෙට් යන්නේ පාර වයින් දැන් පයින් කවුරුත් නැහැ ඔබ දැන් Panagam boys real navidan yamu den bus එක කොහමද තත්ත්වය කියලා බලන්න පියරත්නයේ මං ආවා මේ බස් එක උඩ පිටිපස්සට ලවන්නවන්ලි අර තියෙන්නේ වාගේ බස් එක හරියට අපිට යමු වාගේ බස් එක හොඳයි කියලා අපිට බලන්න යම්මන්ලි අඩේ අයියේ කලින් තිබ්බලා සුපිරියර් තියෙනවා එල ගෑම කීයද යෝ ලාස්ට් පේමන්ට් එක එකයි 80ක් දෙන්න වැඩි වෙන එකයි 80 අංගයි එනයි අපියා ආයෙත් තාල් බස් එකක් අරන් ඇවිල්ලා හදන්න එන්නකෝ අය අපියා ගානවා මල්ලි මේ හෝන් වගේ උත් දැම්ම ගහලා බලන්න හොඳයි අපියා ඉතින් boys කොහොමද තියෙනවා වීඩියෝ එක දාන වීඩියෝ ලයික් එක කමෙන්ට් එක දාන්න කරන්න එපා. ඉතින් ඔයාලා මේ වගේ තාස්සපිරසුට වීඩියෝ ඔන්න පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ මේ අදහස් කමෙන්ට් කරන් යන්න. මේ වගේ තාස්සපිරසුට වීඩියෝස් ඕනනම් පහල තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක all press කරලා තියාගන්න.
ඉතින් යාළුවනේ මේ වගේ තාස්සබින සුපිරි වීඩියෝ නැරඹීමට channel එක subscribe කරන්න. අද වීඩියෝ එක ගන්න වීඩියෝ like එකයි comment එකයි දාන්න යනවා කරනවා. ඉතින් යාළුවනේ තවත් subscribersලා 300 යන්න එන ටිකයි ඕනේ 300 නෙවෙයි 400 දුවද තව එන කොටයි එන ටිකයි ඕනේ ඒකත් ගන්න හින්දා channel එක subscribe කරමු අපි ගෙලින්න යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා